අගහරු වෙත යන ඇලීෂා කෑසන් 2035 වසර මනුෂ්‍ය වර්ගයා අගහරු ග්‍රහයාට ස්ථිරව පදිංචි වීමට සූදානම් වෙමින් සිටින කාලයයි. ඒ අභියෝගාත්මක ගමනට තීරුණු විද්‍යාඥයින් අතරින් කෙනෙක් වූයේ ඇලීෂා කෑසන්ය. ඇලීෂා කුඩා කාලයේ සිටව අහස බලලා සිහින දැක්ක කෙනෙක්. අද ඇය ඕරෝරා 9X නැමැති අති නවීන අභ්‍යවකාශ යානය තුල පෘථුවියෙන් කිලෝමීටර් ලක්ෂ ගණනක් දුරට ගමන් කරමින් සිටියා. යානය අගහරු වෙත ආසන්න වෙද්දී අනපේක්ෂිත දෙයක් සිදු වුණා. යානයේ සංවේදකයන් අගහරු පෘෂ්ඨයෙන් එන අමුතු සංඥාවක් හඳුනාගත්තා. මෙය ස්වභාවික සංඥාවක් නෙවෙයි. ඇලීෂාගේ හඬ කම්පනයෙන් පිරුණා. අගහරු නතු පිටට බැසීමෙන් පසු ඇය දැක්කා විශාල පර්වතයක් යට සැගවුණු පරණ තාක්ෂණික ව්‍යුහයක්. ඒක මිනිස්සෙක් කඩලා හදපු දෙයක් වගේ පෙනුනේ නැහැ. ඒ මොහොතේ ඇලීෂා තීරුම් ගත්තා. මිනිස්සයා අගහරුට පැමිණියේ පළමු වතාවට නෙවෙයි කියලා. එම සොයා ගැනීම පෘථුවියට යවූ පණිවිඩයත් සමග මිනිස්සු ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. අගහරු වෙත ගිය ගමන මිනිස්යාගේ අනාගතයට පමණක් නොව අතීතයටත් දොරක් විවෘත කළා.